හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද මම සතියකට අවශ්‍ය බඩු ගන්න යනවා. ඉතින් මේකෙදි මං ගොඩක් වැදගත් ටිප්ස් පාවිච්චි කරනවා බඩු ගනිද්දී. අලුතෙන් බඩු ගන්න කෙනෙක්ට, අලුතෙන් පෞල් ජීවිතයකට ඇතුල් වුණ කෙනෙක්ට, ඒ වගේම තනියෙන් ඉන්න කෙනෙක්ට උනත් මගේ මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන් බඩු ගන්න අපි පාවිච්චි කරන ටිප්ස් මොනවද කියලා. මම සමහර දවස්වලට මාසෙටම හරියන්න බඩු ගන්නවා. ඒ වගේම වෙලාවකට සති දෙකකට විතර බඩු ගන්න වෙලාවලුත් තියෙනවා. ඒ වගේම සතියකට සැරයක් බඩු ගන්න වෙලාවලුත් තියෙනවා. මේ පාර මම බඩු ගන්නේ සතියකට. ඉතින් මට සතියකට බඩු ගන්න එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. මට මේක පහසුයි. ඒ නිසා තමයි මම මෙහෙම කරන්නේ. සාමාන්‍යයෙන් මාසික පඩියක් ගන්න කෙනෙක්ට නම් මාසෙකට සැරයක් බඩු ගන්න එක ගොඩක් වටිනවා. මම ඒ වගේ වීඩියෝ එකකුත් ඉස්සරහදී ඔයාලට අරන් ඉන්නම්කෝ. මම මෙතනදී කරන්නේ සතියකට බඩු ගන්න එක. මම සාමාන්‍යයෙන් බඩු ගේන්න යන්න කලින් චෙක් කරනවා ගෙදර මොනවාද ඉතුරු වෙලා තියෙන දේවල්. තව සතියක් ඉස්සරහට මට පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොනවාද තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ හාල් ඉතුරු වෙලා තියෙනවද, ලුණු සුදු ලුණු, ෆ්‍රිජ් එකේ මොනවා හරි එළවලු ඉතුරු වෙලා තියෙනවද, ඒ වගේම ධාන්‍ය වර්ග, ඒ වගේම මිරිස් තුන පහ, සියලු දේවල් මොනවද කියලා මම මුලින්ම චෙක් කරගන්නවා. චෙක් කරගත්තට පස්සේ ඒවා ඉතුරු වෙලා තියෙන ප්‍රමාණවල් දවස් කීයකට ඇතිද, එතකොට ඒවට තව සතියක් ඇතුළත මට පිරිමහ ගන්න කොච්චරක් ප්‍රමාණයන්ගෙන් අවශ්‍යද කියලා මම ලියා ගන්නවා. ලියාගෙන ඉවර වෙලා මම මීල් ප්ලෑන් එකක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් දවස් 6කට 7කට විතර වගේ හදා ගන්න. ගොඩක් වෙලාවට 6කට තමයි. මම කියන්නේ ඔයාලා හැමෝම බඩු ගන්න යද්දී බඩු ගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම මීල් ප්ලෑන් එකක් හදා ගන්න ළමයි. මොකද මීල් ප්ලෑන් එකක් හදා ගන්න එකේ මාරම වාසියක්වත් වෙනවා. අපේ අතේ තියෙන සල්ලි ඇත්තටම ගොඩක් වියදම් වෙන්නේ මමත් වෙලාවකට සමහර වෙලාවල් තියෙනවා. මීල් ප්ලෑන් එකක් හදා ගන්න නැතුව හදිසියෙ ගිහිල්ලා බඩු ගන්න. එතකොට හිතා ගන්න බැරි තරම් අනවශ්‍ය බඩු ගොඩාක් ගෙදර අරන් එනවා. ඒ වගේම ගොඩාක් ලොකු ගාණක් අතින් වියදනොත් වෙනවා. වෙලාවකට අපි ගෙනල්ලා තියෙන ගොඩක්ම අවශ්‍ය වෙන්නේම නැති දේවල්. වෙලාවකට ඒවා ගෙදර තිබිලා සවුත් වෙලත් යන අපි පරිභෝජනය කරන්නේ නැති දේවල් අපි අරන් වැඩක් නැහැනේ. මීල් ප්ලෑන් එකක් හදාගෙන ලිස්ට් එකක් ලියාගෙන ගියොත් අපිට ගන්න හිතෙන්නේ අපිට අවශ්‍යම දේ විතරයි. එහෙම වුණාම අපිට බඩු ගොඩාක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අවශ්‍ය සියලු දේම අපි එනකොට ගෙදර අරගෙන ඇවිල්ලත් තියෙනවා. අපි මේ බඩු පොඩ ගද්දී ඔයාලා බලනවා ඇති මෙච්චර පොඩ්ඩක් අරගෙන සතියකට ඇතිද කියලා. මම මේ බඩු ගන්නේ අපි දෙන්නෙක්ට ඇති වෙන ප්‍රමාණවලින්. සාමාන්‍යයෙන් 4-5 දෙනෙක් ඉන්න ගෙදරකට නම් මේ වගේ බඩු ප්‍රමාණ සතියකට අරගත්තොත් මදි වෙයි. එක්කෙනෙක්ට වගේ නම් මෙච්චර බඩු ගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉතින් අපි හාල් එහෙම ලොකු ප්‍රමාණයක් ගන්නෙ නැහැ. සාමාන්‍ය හාල් කිලෝ 2ක් වගේ තමයි අපිට සතියට යන්නේ. මොකද අපි 3 වේලම බත් කන්නේ නැහැ. 3 වේලම බත් කන්නේ නැති නිසා හාල් ගොඩාක් යන්නේ නැහැ. මාසෙට හාල් පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර නම් මම බඩු ගද්දී අනිවාර්යෙන් කෘත්‍රිම කෑම ಜಾති. ඉතින් ෂණික නූඩල්ස්, බිස්කට්, චොක්ලට් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් මේ වගේ දේවල් සෑහෙන්න අරගෙන තමයි ගෙදර යන්නේ. දැන් ඒක මම හිතලම ගොඩක් අඩු කරගෙන ඉන්නවා. දැනටත් කනවා. ඒත් ඉස්සරට වඩා ගොඩාක් කන ප්‍රමාණය අඩු කරලා සෑහෙන්න අඩු කරන් ඉන්නේ. ඉතින් මේක බලන ඔයාලටත් මට දෙන්න තියෙන පණිවිඩය තමයි කෘත්‍රිම ආහාර ඔයාලත් කන්න එපා. ඉතින් කෑවහම අපිට ගොඩාක් ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම අධික සීනි තියෙන කෑම, සීනි කන්නෙම නැතුව ඉන්නවා නම් තව ගොඩක් හොඳයි. ඉතින් පුළුවන් තරම් හෙල්දි විදිහට අපි කෑවොත් අපිට හැදෙන ලෙඩ රෝග ගොඩාක් අවම කරගන්න පුළුවන්. මේ පාර නම් මම හාල් ගත්තේ කීරි සම්බා කිලෝ 1යි, කැකුළු හාල් කිලෝ 1යි. මම දැන් කීරි සම්බා කැකුළු හාල් කන එක ගොඩක් දුරට අඩු කරලා තියෙන. ඉතින් මේ පාරේ දෙකෙන් ගත්තා. මොකද කීරි සම්බා ගොඩක් කන්න හොඳ නෑ. ඉස්සර නම් ගොඩක් කෑවා. ඉතින් හොඳ නැති නිසා මම දැන් ගොඩාක් දුරට කන එක අඩු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් නිතරම කීරි සම්බා කැකුළු හාල් වගේ දේවල් කෑමට ගන්න එපා. ළමයි මේ දවස් ටිකේ එළවලු නම් හරිම ගණන් ගිහින් හොඳටම ගණන්. තක්කාලි යමු මිරිසුයි ඔක්කොටම වඩා ගණන්. ඒ නිසා තක්කාලි යමු මිරිස් මට අවශ්‍ය ප්‍රමාණයට පොඩ තමයි අරන් ආවේ. ඉතින් එච්චර ගණන් තියෙද්දි වැඩිපුර ගේන්න උවමනාවකුත් නැහනේ. මට අවශ්‍ය විදිහට පොඩි ප්‍රමාණයක් අරගෙන ආවා. මම අද සතියට අවශ්‍ය ග්‍රොසරි බඩු ටික, ඒ වගේම සතියටම අවශ්‍ය වෙන එළවලු ටික, ඒ වගේම පළතුරු ටිකකුත් මම අරගත්තා. සාමාන්‍යයෙන් මේ සතියේ මම මෙතනට අරගත්තේ නැත්තේ මස් මාළු ඒ දෙක විතරයි. මගේ මීල් ප්ලෑන් එකට මෙතන තියෙන දේවල් වලට අමතරව අවශ්‍ය වෙන්නේ කුකුල් මස්, ඒ වගේම මාළු. සාමාන්‍යයෙන් ඒ දෙකට අපි රුපියල් 2000ක් විතර යයි කියලා හිතමු. තව අතරමැදදී මොනවා හරි පළතුරු හරි මොනවා හරි ගන්න ඕනොත් ඒ වගේ දෙයක් ගන්නවා. ඉතින් සාමාන්‍ය රුපියල් 2000ක් වගේ අයින් කරොත් ෂේප් කරගන්න පුළුවන්. තව
මට අද මේ බඩු ටික ගන්න ගියේ රුපියල් 6000ක වගේ ගාණක් විතරයි එළවලු පළතුරු ග්‍රොසරි බඩු ඔක්කොටම. ඉතින් ගොඩාක් අඩු මුදලක් තමා මේ කියන්නේ එළවලු ටිකත් අරගෙනනේ. ඒ හැමදේම අරගෙන මස් මාළු විතරයි ගත්තේ නැත්තේ. ඒ ටික නම් මම කරන්නේ සතියෙම ගෙනත් තියාගන්න නැතුව අනික මට ගන්න වෙලාවක් තිබුණෙත් නෑ. රෑ වෙලානේ අපි බඩු ගන්න ගියේ. ඒ නිසා ඒ එන වෙලාවේ ගොඩක් කඩ එහෙම වහලා තිබුණේ. ඒ නිසා ඒ දෙක ගන්න ගියේ නෑ. අපි ඒ අවශ්‍ය වෙන දවස්වලට කඩෙන් අරගන්නවා. මොකද ළඟ කඩයක් තියෙනවා. ඒ නිසා ළඟින් ගන්න පුළුවන් ගොඩක් දවස් ෆ්‍රිජ් එකේ දාගෙන ඉන්නවට වඩා ඒකත් ඉතින් හොඳයි. ඒ දෙකට රුපියල් 2000ක් වගේ අයින් කරොත් අපිට මේ සතියට සාමාන්‍ය රුපියල් 8000ක් වගේ උපරිම යයි. තව මොනවා හරි පළතුරු මොනවා හරි ඕමනා වෙලා ගන්න උනොත් ඒ වගේ වියදම් මේ. සාමාන්‍ය රුපියල් 8000කින් විතර මේ සතිය අපිට ෂේප් කරගන්න පුළුවන්. මේ බඩු ඔක්කොටම මට රුපියල් 6000ක් වගේ පුංචි ගාණක් තමයි ගියේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලටත් ගන්න දෙයක් තිබුණා නම් මම ගොඩාක් සතුටු වෙනවා. ඔයාලට තව ඉස්සරහට මේ වගේ වීඩියෝස් අවශ්‍ය නම් ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනි කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින්